චතුකාරයක් දීලා හරි ආනිසංස 11ක් ගන්න තියෙනවා නම් ඒක ගන්න. මොකද මේ සම්මා සම්බුද්ධ ශාසනය කියන්නේ මේ ලෝක ධාතුවේ දුර්ලභම අර්ථය. පළවෙනි දුර්ලභ අර්ථය ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමකගේ පහළ වීම. දෙවෙනි දුර්ලභ අර්ථය මේ උතුම් චතුරාර්ය සත්‍යය ඇහිීම. පිටුතුනි මේ සම්මා සම්බුද්ධ ශාසනයේ යම් කිසි දවසක අතුරුදහන් වුණොත් මේ චතුරාර්ය සත්‍ය අතුරුදහන් වුණොත් ආයිමත් මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ මිනිස්යාට පරමාශ අවුරුදු 80000ක් කාලෙ. ඒ කියන්නේ ලක්ෂ 50කින්වත් ශාසනයක් නැහැ. හොඳට තේරුම් ගන්න. මේ චතුරාර්ය සත්‍ය යම් දවසක අතුරුදහන් වෙයිද? තව අවුරුදු ලක්ෂ 50කින්වත් ශාසනයක් නැහැ. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි. මේ උතුම් සෝවාන් සකෘදාගාමි අනාගාමි අරියන් ඵලයන් පිටුතුනි මේවා ලෝකේ නැහැ. මේවා අතුරුදහන් වෙනවා. ඒ නිසා මේ ඔබ ලැබූ සම්මා සම්බුද්ධ ශාසනය දුර්ලභ ශාසනයක්. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න. මේ ශාසනයෙන් ගන්න තියෙන සෑම දෙයක්ම ජීවිතේට ගන්න. සාදුකාරයක් දීලා ආනිසංස 11 ගන්න පුළුවන් නම් ඒක ගන්න. කෙනෙක් එක්ක hina වෙලා මෛත්‍රියට අදාළ ආනිසංස 11 ගන්න පුළුවන් නම් ජීවිතේට ගන්න. දැන් මම මෙතෙන්ට ඇවිල්ලා මම මෙච්චර කතා කරන්නේ මොකටද? මට පැයක් බණ කියලා යන්න තිබ්බා. ඇයි මම මේ කතා කරන්නේ? තිමතුනි ඔබෙන් ගන්න තියෙන දේ හුරවම ගන්න. ඔබව විදර්ශනාවෙන් සතුටු කරලා, සීලෙන් සතුටු කරලා, මෛත්‍රියෙන් සතුටු කරලා, චතුරාර්ය සත්‍යයෙන් සතුටු කරලා ඔබෙන් ගන්න තියෙන දෙයක් තියෙනවා නම් මං ඌරලම අරගෙන තමයි මෙතනින් නැගිටලා යන්නේ. මෙතෙන්ට ආපු කෙනා නෙමෙයි මෙතනින් නැගිටලා යන්නේ. ඔබගෙන් ගත්ත අයෝමය කුසලයේ ශක්තිය අරගෙන යන්නේ. ඇයි? මේ ශාසනය දුර්ලභයි. මේ චතුරාර්ය සත්‍යය දුර්ලභයි. මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය දුර්ලභයි. ඒ නිසා පින්වතුනි ගන්න තියෙන දණින් ගන්න. ඔබට ඔරවන කෙනාට hina වෙන්න. ඔරවන කෙනාගේ උත්තානිසංස 11ක් ඔබ අරගෙන යා තියලා ඔයා යන්න. ඒකයි ශාසනය. ඔරවන කෙනාට එරවීම නෙමෙයි ශාසනය. බණින කෙනාට බණීම නෙමෙයි ශාසනය. විවේචනය කරන කෙනා විවේචනය කිරීම නෙමෙයි ශාසනය. ඔහුව උපයෝගී කරගෙන මෛත්‍රියට අදාළ ආනිසංස 11ක් ඔබ අරගෙන ඔහු ලෝකෙ තියලා ඔබ නිවිල යන්න. ඔබ නිවිල යන්න. මම මෙතන කතා කරන සෑම වචනකින්ම මම ගන්න සෑම වෙහසකින්ම පින්වතුනි මම මේ උත්සාහ කරන්නේ මෙතනින් මිදිලා යන්න. මෙතනින් මිදිලා යන්න. මම මෙතනින් මිදිලා යන ගමනේදී මම ඔබ ගැන දශමයක්වත් හිතන්නේ නැත්ත කතාව. මම මෙතනින් මිදිලා යන ගමනේදී මම ඔබ ගැන එක දශමයක්වත් හිතන්නේ ඇයි? මම ඔබ ගැන එක දශමයක් හිතුවොත් මම පංච උපාදානස්කන්ධ ලෝකයක් ගැන හිතුව කෙනෙක් වෙනවා. මට කවදාකවත් නිදහස් වෙන්න බෑ. මට කවදාකවත් නිදහස් වෙන්න බෑ. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න. මම ඔබව උපයෝගී කරගෙන මම නිදහස් වෙන්න යන ගමන වගේ ඔබ මාව උපයෝගී කරගෙන ඔබ නිදහස් වෙන්න. මාව උපයෝගී කරගෙන ඔබ නිදහස් වෙන්න. මාව මේ ලෝකයේ තුල තියලා ඔබ නිදහස් වෙලා යන්න. ඔබේ නිදහස් වෙලා යන්න ඕනේ නම් මං ගැන එක සිතුවිල්ලක්වත් හිතන්න එපා. මේ හාමුදුරුවෝ හොඳද? මේ හාමුදුරුවෝ නරකද? මේ හාමුදුරුවෝ සිල්වත්ද? මේ හාමුදුරුවෝ දුසිල්වත්ද? මේ සියල්ල අයිති ලෝකෙට. මේ සියල්ල අයිති දුකට. මේ සියල්ල අයිති භවයට. ඒ නිසා ඔබ හිතන්න ඕනේ මම හොඳද නරකද කියලා නෙමෙයි. මං සිල්වත්ද දුසිල්වත්ද කියලා නෙමෙයි. ඔබ හිතන්න ඕනේ මේ සියලු සංස්කාරයෝ අනිත්‍යයි කියලා. එච්චරයි. ඒ නිසා සාදුකාර දෙන්න තියෙන තැනදී ශබ්ද නගල සාදුකාර දෙන්න. තරහකාරයත් එක්ක අද ඉඳන් hina වෙන්න. ඔරවන කෙනාට අද ඉඳන් hina වෙන්න. විවේචනය කරන කෙනාට අද ඉඳන් hina වෙන්න. අසනන රෝගී කෙනෙක් දැක්කොත් දුක්ඛ සත්‍ය දකින්න. මේ කැඩෙන බිඳෙන විසිරෙන ලෝකෙට ඔරොත්තු දෙන්නෙක් වෙලා නිදහස් වෙලා යන්න මං ගැන හිතන්න එපා. ඔබ නිදහස් වෙලා යන්න මං ගැන හිතන්න එපා. මං ගැන හිතුවොත් ඔබට නිදහස් වෙන්න බෑ. මම නිදහස් වෙද්දි මං ඔබ ගැන හිතන්නේ. ඔබ ගැන හිතුවොත් මට නිදහස් වෙන්න බෑ. මේ අත්වල ලෙහෙන්න ඕනේ. මේක බැඳුනොත් ලෝකයක් එක්කයි බැඳෙන්නේ. ඒ නිසා පින්වතුනි
ගන්න තියෙන හැමතැනින් ගන්න. ලෝකේ හදන්න යන්න එපා. මේක හැදෙන්නේ. හැදෙනවා නම් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ පිරිනිවි ගියේ මේ ධහම තියලා බුදුරජාණන් වහන්සේටත් මේ ලෝකේ හදන්න බෑ. ඒ නිසා ඔබ නොහැදෙන ලෝකේ උපයෝගී කරගෙන ඔබ නිදහස් වෙලා යන්නේ. ඒකයි සම්මා සම්බුද්ධ ශාසනය. සාදු කියනවා. සාදු සාදු සාදු. අපේ පින්වත් අධ්‍යක්ෂකතුමන්